තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට. ශ්‍රී ගුණරත්නාරාම දහම් පාසලේ දෙවනවාට සංවිධානය කරන ලොවට පැතිකී සරණිය වූ ධර්මචන්ද්‍ර පිරිවෙන් ක්‍රීඩාංගණයේදී අසලපුම් පොහෝ දින රාත්‍රී 4 පැවැත්වීමට කටයුතු සංවිධානය වෙමින් පවතී. ඉදින් මේ වැඩසටහන පිළිබඳව ස්වාමීන් වහන්සේ ඇතුළු ගුරු මණ්ඩලයෙන් සහ සහෝදර සහෝදරයන්ගෙන් අපි අහලා බලමු. සුබ සිහි දල්වලා මේ භක්ති ගීත වැඩසටහන අසල පොහෝ දින රාත්‍රී 4 පැවැත්වෙනවා. සර්ට මේ භක්ති ගීත වැඩසටහන පිළිබඳව කියන්න තියෙන්නේ මොනවද? පුතේ අපි මෙහෙමයි අපේ ගුරුරත්න දහම් පාසලේ වාර්ෂිකව අපි මේ පවත්වනු ලබන පැතිකී සරණිය එක අවුරුද්දක් පාසා අපි කරගෙන යනවා. ඉතාමත් සාර්ථක මට්ටමින් අපි මුලදී පටන් ගන්නකොට අපිට තේරුණා අපේ දරුවන් මේකට ලොකු හැඟීමක් ආදරයක් ආසාවක් තියෙන වගේ. ඒ විතරක් නෙවෙයි අපේ දරුවන්ගේ දෙමව්පියන් මම හිතන්නේ මේ වෙලාවේ අපි සිහිපත් කරන්න ඕන කට්ටිය පිරිසක් ඒ අයත් ලොකු කැපවීමක් කරනවා තමන්ගේ දරුවෝ වෙනුවෙන් දහම් පාසලෙන් කරන මේ උදාර කටයුත්තට සම්බන්ධතාවය දක්වන්න කියලා. ඒගොල්ලෝ විවිධාකාරයෙන් දැන් එදාට මේ පවත්වන වෙලාවේදී අපිට දන්සැල් දීමෙන් ආරක්ෂාව සැපීමෙන් ජලය ඒ වගේ දේවල් සැපීමෙන් ආදී හැම පැත්තෙම අපේ දරුවන්ට දෙමව්පියෝ ලොකු කැපවීමකින් කටයුතු කරනවා. ඉතින් අපි මේක සිදු කරන්නේ වාර්ෂිකව සිදු කරන්නේ අත් වශයෙන්ම පසුගිය දවස්වල අපිට පොසොන් දවස්වල අපේ පොසොන් සැනකෙලියක් ඒ වගේම තොරණක් තිබුණා. ඊළඟට ඒ එක්කම වාගේ මේක යෙදෙන්නේ. ඉතින් මේ හැමදේම අපි මුල් කරගන්නවා අපේ දූ දරුවෝ බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට මේ අර විෂය එහෙම නැත්නම් පොත ආවරණය කිරීම විෂය ආවරණය කිරීම පමණක් නෙවෙයි ආධ්‍යාත්මික දියුණුවයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ භක්ති ගීත වැඩසටහන අපි ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ ඒ වාගේ දරුවන්ගේ ආධ්‍යාත්මය සකසුරුවම් කරලා දීලා යහපත් දරුවෝ රටට බිහි කරන්න. බොහොම ස්තුතියි සර්. අප දහම් පාසලේ මෙවරත් සංවිධානය කරලා තිබෙන ඇසළ පැතිකී සරණිය ගැන සර්ට තියෙන්නේ මොන වගේ අදහස්? ඔබතේ මේ අපේ දහම් පාසල මේ ප්‍රදේශයේ තියෙන කීර්තිමත් දහම් පාසල. ඉතින් ඒකේ වාර්ෂිකව පවත්වන භක්ති ගීත වැඩසටහන අපි කරන්නේ දරුවන්ගේ බෞද්ධ හැඟීම වැඩි දියුණු කිරීමේ අදිටනේ. ඉතින් අවුරුදු 5ක් මේක කිරීම තුළ අපේ බෞද්ධ දරුවෝ සෑහෙන දෙනෙක් බෞද්ධ හැඟීමෙන් යුක්තව මේ කටයුත්ත කරනවා. ඒක වගේම ඇසළ පොහොය නිමිති කරගෙන මේ කරන වැඩේදී අපේ ලංකාවට දළදා වහන්සේ වැඩම කරවීම සිහිපත් කරවීමත් ඒ වගේම ඒ පිළිබඳව දරුවන් තුළ බෞද්ධ දරුවන් තුළ ඇති කර යුතු හැඟීම් වැඩි දියුණු කිරීමක් තමයි අපි මේ භක්ති ගීත වැඩසටහනේ ප්‍රධාන අරමුණ වෙන්නේ. මිස් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? දැන්ට සූදානම් වෙමින් පවතින කටයුතු පිළිබඳව පොඩ්ඩක් අපිට කියන්න පුළුවන්? ඒ අපේ දෙමාපියන්ව ගුරුවරුන් පන්සලේ හාමුදුරුවෝ සියලුම දෙනා අපි ලොකු වැඩසටහනක් භක්ති ගීත වැඩසටහන පවත්වාගෙන යාම සඳහා උනන්දු වෙමින් වැඩ කටයුතු කරගෙන යනවා. අර ගොඩක් ස්තුතියි මිස්. ඉතින් කවිස්ගේ කීවා වගේම මෙවරත් අප දහම් පාසලේ සංවිධානය කරලා තිබෙන ඇසළ පැතිකී සරණිය පිළිබඳ අපේ දහම් පාසලේ ගුරුතුමියන්ගෙන් අසා දැනගමු. ටීචර් මෙවරත් අප දහම් පාසලේ සංවිධානය කරලා තිබෙන ඇසළ පැතිකී සරණිය පිළිබඳ ටීචර්ලාගේ තියෙන අදහස් මොනවද? ඇසළ පෝය අපිට ඉතාම වැදගත් පෝයක්. ඒ පෝය නිමිත්තෙන් අපේ දහම් පාසලේ පැතිකී සරණියක් සූදානම් කරලා තියෙනවා. ඒකට දෙමව්පියන්ගෙන් සහයෝගය ලැබෙනවා. ඉතින් අපි ඒක සාර්ථකව කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇසළ පොහොය අපිට ඉතා වැදගත් පොහොයක්. සිදුවත් කුමරුන් මව්කුස පිළිසිඳ ගැනීම, එතකොට අභිනිෂ්ක්‍මණය කිරීම, ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම, වස් කාලය ආරම්භ වීම වගේ වැදගත් සිදුවීම් කිහිපයක් තියෙනවා. ඇසළ පොහොය නිමිති කරගෙන අපි දහම් පාසලේ පවත්වන වසරක් පාසා පවත්වන පැතිකී සරණිය මෙවරත් පැවැත්වෙනවා. මම හිතන්නේ ඉතා සාර්ථක මෙවරත් පැවැත්වීමට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ භක්ති ගීත වැඩසටහන අසලපුම් පොහොය දිනේ රාත්‍රී 4 පැවැත්වෙනවා. ඉතින් ටීචර් මේ පිළිබඳව කියන්න තියෙන මොකක්ද? හැමදාම අපි ඉතින් කරනවා මේ වැඩේ. ලස්සන සාර්ථකව මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා පසුගිය අවුරුදු වලට වඩා සාර්ථකව ලස්සනට ඉතිර කරන්න වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඔයාලා හැමෝටම මේ දේශවාසී ඔයාලා හැමෝටම මේ අවස්ථාවට එන්න ධර්මචන්ද්‍ර විද්‍යාලයට
විද්‍යායතන පිළිවෙලට හවස 7 වෙනකොට ඇවිල්ලා අපේ දුවා දරුවන්ගේ දක්ෂතා බලලා ඒගොල්ලන්ට ආශිර්වාද එකතු කරමින් ඔයගොල්ලන්ගේ සහයෝගය දක්වන්න කියලා. ටීචර් මෙවරත් අප දහම් පාසලේ සංවිධානය කරලා තියෙන පැතිකී සරණිය පිළිබඳ මොන වගේද සූදානමක්ද තියෙන්නේ? මේ දවස්වල පුතේ දිනපතාම අපි පුහුණුවීම් කටයුතු කරනවා. ළමයිනුත් හරි උද්‍යෝගයෙන් පුහුණුවීම් කටයුතු වලට සම්මත වෙනවා. ඉතින් දැන් ළමයි පුරුදු කරගෙන යනවා. සාර්ථක අන්දමින් කරන් තමයි බලාපොරොත්තු.